මෙන්න යාළුවනේ ඇලිගේටර්. දෙන්නෙක් ඉන්නව අනිත් එක්කන හොයාගන්නවා. ගහයි දන්නේ නැහැ එකපාරට. යා තමයි ඉතින් සුදු එක්කෙනා. දැන් අපි සරුංගලේ ගොඩක් ඉවර කරලා තියෙන සරුංගලේ හදන්න දැන් මේ අවස්ථාවේ නම් අපිට හුලන් තියෙනවා. හදලා වේ යවන්න ගියාම මොනවද වෙන්නේ? හෙලෝ යාළුවනේ ඉතින් අද අපි සරුංගල හදන්න තමයි හදන්නේ. ගගනය සරුංගල හදාගෙන ආවිල්ලා තිබ්බා. මුලින් ඒක ගැට ගහලා එනවා අපි යවලා. උණ බටේකුත් ගෙනා මේ ගෙනල්ලා දැන් සරුංගලේ ගැට ගහලා හදන්න යන්න ඕනේ. A few moments earlier. කට්ටිය දැන් උණ බටේ අරන් යන ගමන් ඉන්නේ. One eternity later. දැන් ඉතින් බලන්න හදන්නේ. ගගනය තමයි බලන්නේ. අනුතා ඉතින් ඒ කොට ගමන් ඉන්නේ අපි කට්ටිය. කට්ටිය නම් බිලි ඉවරයි. ඉතින් අනිත් සරුංගලේ භාගයක් විතර ඉවරයි. ගැට ගහන ගමන් ඉන්න කට්ටිය. තියනොත් ෆුල් ෂොප් එක දෙනවා. මෙයා තමයි මොනවක් කරන්නේ නැති එක්කෙනා නිකන් පොඩු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. උපදේශක විතරයි මෙයා. A few moments later. අපි බැට්මෑන් කොළුවා. $2,000 years later. අපි දැන් ඉතින් බෑග් ගන්න තැනට ළඟයි. ඔයගොල්ලෝ මගේ මාළු වීඩියෝ එක දන්නවා නම් මෙන්න මෙතන දන්නවා මේ වෙල. මේක වාස් ගන්න තමයි අපි එදා මාළු ගෙන් ගියේ. ඒ මාළු කඩේ ගාවම තමයි තියෙන්නේ ෂොපින් බෑග් කඩේ. ඔරොන් ඉස්සර ගන්න හදන්නේ. වීඩියෝ එක ඉස්සර කරලා වෙස්මුණු තියෙන යාළුවනේ එද්දිම මේ කීයද කියලා හමු ගානක් ගහගන්න. ෂොපින් බෑග් ටික අපි ඉතින් ගත්තා. හොඳයි කඩෙන් ගත්තේ. වවුලෙක් තමයි ඉතින් පාර හැදුවේ නයික් නෙමෙයි වවුලෙක්. අපේ මතේ කයිවිලින් වෙනස් වෙනවා. ගේ මතේ ඔන්නෝ. වට්ටු වෙන හැටියට තමයි හදන්නේ ඕනේ. එක්කවොත් මොනවද? එක්කවොත් නෑ. ඕ. මාළුවවත් මාළුව සම්බට් එකක් සම්බට්ට කරන්නේ. අයියෝ. කොහොමද මේ බලන්නේ කොහොමද? අපි දැන් අලව ගන්න තමයි හදන්නේ. ජස්පින් බෑග් වලින් අලවන්නේ ස්ටෙප්ලර් කරනවා ගන්න අයියා බේකේ මේක. ඉතින් සරුංගලේට තියලා තියෙන ඔයගොල්ලෝ පේනවා ඇති. පොඩක් යනවා යාළුවනේ. අතන දුවන්නේ චුයින් ගම් මේ පෑන් ගහගන්න. මේ පැත්තට පොඩ්ඩක් එතන ගහන්න තිබ්බේ. මේ පැත්තට එහෙම නෑ මේක. ආවන්න බෑනාදී ඉතින් ආයි කළු යනවා. කළු නෑ කළු අවුලා. බැට්මෑන් තමයි හදන්නේ. බැට්මෑන් මෙතන බැට්මෑන්ගේ ෆුල් කිට් ගහලා ඉන්නේ. මෙතන දැන් අපි සරුංගලේ ගොඩක් ඉවර කරලා තියෙන සරුංගලේ හදන්න දැන් මේ අවස්ථාවේ නම් අපිට හුලන් තියෙනවා. හදලා වේ යවන්න ගියාම මොනවද වෙන්නේ කියලා. This is the end. පේනවා ඉතින් චමින්දුට තුල්මිනේ එපා වෙලා. විශාල කරදරයක් වුණා නෙමෙයි. ගගන අයියලා හිට යනවා ඉන්නේ පරියෝ ටික නිදහස් කරලා එන්න.
ඒක නිදහස් කරාම ආයේ එනවලු එලිගේටර්ලා දෙන්නත් පෙන්නන්න. යනකම ඉන්නේ. චන්දු තාම එනවා. දැන් දාන්න හදන එක කරා ගියා. අතාරින්න පහවේ. මම දැන් මේවා දාන්න හදන්නේ. මේ ෆොටෝ එක ගහන්න. දෙන්නයි. අල්ලන්න බෑ. චන්දුරත් එකෙත් දුන්නා. මේ දැන් යන්න හදන්නේ. අනෙක් කෙනෙක් ගියා. තව කෙනෙක් ගියා. අනරත් ගියා. ගියා. අනේ ගියා. කවින්නනේ. අර ලව්බර්ඩ් කෙනෙක්ලු. දැන් ඉතින් පරිවිඩේ කැම ගන්න එන්න තමයි හදන්නේ. කැම දාලා තියෙන අන්න පොච්චියට. මිහිමිටයි. කෙනෙක් එනවා. පරිවිඩේ කැම ගන්න අපි ගිහිල්ලා බලමු එලිගේටර්ලා දෙන්න. පේනවද දන්නේ නැති. මෙන්න යාළුවා නෑ එලිගේටර්. දෙන්නෙක් ඉන්නව අනිත් එක්කන හොයාගන්නවා. ගහයි දන්නේ නැහැ එකපාරට. ගුස් ගාලා. දෙන්නම ඇවිල්ලා ඉන්න පේනවද දන්නේ නැහැ. අන්න ගැහුවා. දෙකනේ ගැහුවා. එක්කෙනෙක් මේ ළඟම ඉන්නේ. වතුර දාන්න එපා. විදු වතුර දානවා. දැන් දැන් ඕන්න පරිවිය මගේ අතේ ඉන්නේ. මෙන්න මෙහෙම තමයි අල්ල ගන්න ඕනේ. මම දන්නේ නැහැ ගගනේ තමයි කියලා දුන්නේ. නා තමයි ඉතින් සුදු එක්කෙනා. 3 days later. හෙලෝ යාළුවනේ ඉතින් මේ තුන්වෙනි දවසේ අපි දැන් අලවල තියන්නේ. අපි ආවා අරින තැනට නූල පේන නැති ඔයගොන්ට රුවිඳුයි මෙයයි අදිනෝ. ඉතින් අපි බලමු අපි ආට් ඇලවුවා ඉටිකොල වලින් ඩස්බින් බෑග් වලින් යන්නේ. දැන් බලමු අපි යවන විදිහ. සුපුදුත ස්ථානයට අපි ආයේ වතුර ටැංකියෙන් නැග්ගා. රුවිඳු අල්ලනවා. ගගන අයියා ඉන්නවා. අල්ලගෙන පේනවද දන්නේ නැහැ. අපි නිලු සුදු වලින් තමයි හැදුවේ. මොන දැන් අදින්න හදන්නේ උඩ ගියා. පිටින්ගත් ඉතින් ආව ඩිංගයි මැෂින්. මේ සෑන උඩ යයි වගේ. හොඳ හුලම් පාරක් ආවොත් නෑ හරි හොඳේ. ඒ අදිනෝ. ඇත්තමයි යන්නේ. බලු දෙන්නේ කායාලුවනේ. පේනවද දෙන්නේ. ඒගොල්ලෝ නම් හොඳ කට්ටිය. තුවාලුනා අපි ස්ටෙප්ලර් එකක් ගැහුවා. මෙතන චන්දුත් ආවා. Hello guys. තව යාළුවෙක් ආවා. අරු නිකන් ලොකු සීන් එකක් ඉන්නේ. මෙලෝ රහ කරගෙන ඉන්නේ.
ඕක ඇදන් අරහෙට යන්න බෑ විසික්කෙනවා ඕක යාවිට ඒ පාරට උඩ ගියා. ගගන ප්‍රෝ බහැලා දෙට. එනවත් දන්නේ යාළුවනේ දැන් ගන්න හරිය තියන්නේ. මෙන්න මෙතන තියෙන්නේ හරියටම. Bruh. මේ පැත්ත යාළුවනේ අපි දැන් ආයි බානවා. නූල ගැටයක් යාළුවනේ ප්‍රවින්දු ගියා ගේන්න තව 5000. ඒ 5000 දාලා යවනවා. ඉවර නෑ එනවත් දන්නේ යාළුවන්ට අතන තියෙනවා. අයියේ බාතයි මල්ලේ. A few moments later. ගැටේ ලිහුවා. ඉතින් අපි ආයි යවනවා. බයින පල්ලෙහාට පටිවලට බයින පල්ලෙහාට නැතම් බන්න ආතන මං බයින පල්ලෙහාට බයින්ද කිව්වේ මයිකේ රෙකෝඩ් වෙනවා ඉතින් දැන් ඔවුල් පේනවද දන්නේ. එන්න උඩ තියෙන්නේ පේන්නේ නැහැ. මෙන්න මෙතන අප්පටිය කියන ලුණු කට කෑල්ලක් තියාගෙන තනින් කඩ ගහමු මෙන්න මෙතලාවට පේනවද දන්නේ නැහැ. බින්නවල හස්තේ මේ බාන්න නියන් ලාවට පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේක තමයි. මාලා එනම් බා එහෙනම් යාළුවනේ අදට ඉවරයි. තවත් ඉඩකින් සෙට් වෙමු.